ඕලෙවල් විභාගය ලොකු අන්දක් වගේ පේනවා නේද? පාඩම් පොත් ගොඩයි, නෝට්ස් ගොඩයි. හැබැයි ඔයා දන්නවද ඔයාගේ ෆෝන් එකේ ඉන්න AI ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් එකට පුළුවන් ඔයාගේ වැඩ ටික 10 ගුණයක් ලේසි කරන්න. අද මම ටෙච් විත් යසිරුවා channel එකකින් ඔයාලට කියලා දෙනවා ඕලෙවල් ගොඩ දාගන්න පුළුවන් සුපිරි AI tools 5ක් ගැන. මේක බැලුවොත් ඔයාට හිතෙයි මෙච්චර කල් මේ වගේ දෙයක් දැනගෙන හිටියේ නෑ කියලා. පළවෙනි එක තමයි ChatGPT. එහෙමත් නැත්නම් Google Gemini. මේක හරියට ඕනෑම වෙලාවක ප්‍රශ්නයක් අහන්න පුළුවන් ටියුෂන් සර් කෙනෙක් වගේ. ඔයාට විද්‍යාව පාඩමක ප්‍රභා සංශ්ලේෂණය තේරෙන්නේ නැහැ කියලා හිතමුකෝ. ඒක නිකම්ම නම ගහන්න නැතුව මෙන්න මෙහෙම අහන්න. මට ප්‍රභා සංශ්ලේෂණය කියන දේ අවුරුදු 10ක ළමයෙකුට තේරෙන විදිහට සරලව සිංහලෙන් කියලා දෙන්න කියලා. අන්න ඒ විදිහට අහුවොතින් මේ වගේ ඔයාට මාරම සරල ලෙස උදාහරණ එක්ක ඒක පැහැදිලි කරලා දෙවි. ඊළඟට හැමෝන්ටම තියෙන ලොකුම අමාරුව තමයි ගණිතය. මේකට තියෙනවා ෆොටෝමැට් කියලා ඇප් එකක්. ඔයාට හදාගන්න බැරි ගණිත ගැටලුවක් තිබ්බොතින් ඒක මේ ඇප් එකෙන් ෆොටෝ එකක් ගන්න. මේක නිකන් උත්තරේ විතරක් දෙන්නේ නැහැ. උත්තරේ ආපු විදිය ස්ටෙප් බයි ස්ටෙප් පියවරෙන් පියවර කියලා දෙනවා. එතකොට ඔයාට ඒ ක්‍රමය ඉගෙන ගන්න පුළුවන්. පාඩමක් කියවුවට පස්සේ ඒක මතකද කියලා බලන්න ප්‍රශ්න ඕන නේද? ඒකට තමයි ක්විස් ජෙකෝ කියලා ඇප් එක තියෙන්නේ. ඔයාගේ පාඩම තියෙන පිටුවේ ෆොටෝ එකක් ගහලා මේකට අප්ලෝඩ් කරන්න. තප්පර ගානකින් ඒ පාඩම ඇතුලේ ඉන්න පුළුවන් MCQ ප්‍රශ්න සහ ස්ට්‍රක්චර් ප්‍රශ්න මේ AI එක විසින්ම හදලා දෙනවා. විභාගයට කලින් තනියෙන් ප්‍රැක්ටිස් වෙන්න නම් මරු මේක. සමහර පාඩම් තියෙනවා පිටු 20ක් 30ක් දිගයි. ඒ හැමදෙම කියවන්න කම්මැලි නම් මෙන්න මේ AI tool එක පාවිච්චි කරන්න. ඔයාගේ notes වල PDF එකක් මේකට දුන්නාම ඔයාට පුළුවන් ඒකෙන් ප්‍රශ්න අහන්න. උදාහරණයකට මේ පාඩමේ තියෙන වැදගත් කරුණු පහ මොනවද කියලා ඇහුවොත් ඒ මුළු PDF එකම කියවලා ඔයාට ඒ කරුණු ටික විතරක් වෙන් කරලා දෙනවා. පාඩම් කරන්න කම්මැලි කම එන්නේ දිගටම අකුරු දකින්නවනේ. මේකට ගිහිල්ලා පාඩමේ නම දුන්නාම ඒ පාඩමට ලස්සන පින්තූර සහ චාර්ට්ස් එක්ක ස්ලයිඩ් විදිහට හදලා දෙන නිකන් ප්‍රසන්ටේෂන් එකක් විතරක් බලනවා වගේ ලේසියෙන් පාඩම ඔළුවට යනවා. හැබැයි එක දෙයක් මතක තියාගන්න. AI කියන්නේ ඔයාට උදව්වක් විතරයි. ඔයා වෙනුවෙන් විභාග ලියන්නේ AI එක නෙමෙයි. ඒ නිසා මේකෙන් උදව් අරන් හොඳට පාඩම් කරන්න. වීඩියෝ එකේ වටිනවා කියලා හිතනනම් අනිවාර්යෙන්ම සබ්ස්ක්‍රයිබ් පාරක් දාලා ඕල්ල කරන යාළුවන්ට ෂෙයා කරන්න. අද වීඩියෝෙන් කතා කරේ ටූල්ස් 5 ගැන විතරයි. ඒ ටූල්ස් වලින් වැඩ කරන විදිය විස්තරාත්මක වීඩියෝ එකක් ඔයාලට ඕන නම් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන්ම ඔයාලට මේ වීඩියෝ එක යන්න. මම යසින් ටෙක් විත් යසිරුවයි.